හෙලෝ ඔන්න එහෙනම් මේ පාර අපි යනවා ඩවුන් සවුත්. හැමෝම රැඳිලා ඉන්න මේ අපේ මිරිස්සුටුව එක. අපි ගමන පටන් ගත්තේ උදේ 6 වෙනකොට. යන්න තමයි ලෑස්ති වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි ඔයගොල්ලන්ට හයිවේ එකට එන්ටර් වුණාට පස්සේ ටිකක් දුර යනකොට ඉර පායගෙන එන හැටි පේන්නේ හරිම ලස්සනයි. සමහරක් තැන්වල නූරෙලිය වගේ. හිතා ගන්න බෑ මේ අපි යන්නේ ගාල්ල මාතර පැත්තටද කියලා. අපි ගොඩක් උදේන් ආපු හින්දා අපිට උදේ කෑම ඒවා මුකුත් ලෑස්ති කරගන්න හම්බුනේ නැහැ. ඒ හින්දා අපි හිතාගෙන ඉන්නවා වැලිපෑන සර්විස් ස්ටේෂන් එකකින් නවත්තලා අපිට ඕන කරන දේවල් එතනින් අරගන්නවා කියලා. ගොඩක් උදේ පාන්දරින් යන ගමනක් නම් ඒක තමයි ලේසිම දේ. ඒගොල්ලන්ට හයිවේ එකක් සෙට් වෙනවා නම් සර්විස් ස්ටේෂන් එකක් ආලලා එතනින් අවශ්‍ය දේවල් කරගන්න එක තමයි ලේසිම දේ. ගොඩාක් බඩු උස්සගෙන යනවට වඩා. වැලිපෑන සර්විස් ස්ටේෂන් එකේ මෙතන හරිම බිසි මේ වෙලාවට. ක්‍රවුඩ් කියන්නේ පාකිනුත් ගොඩක් වෙලාවට හරි අඩුයි. ඔන්න එහෙනම් අපි ආයෙත් යන්න පටන් ගත්තා. පේනවනේ ඔයාලට මේ හරියට නූරෙලිය පැත්ත වගේ හරිම ලස්සනයි. මීදුම වගේ තියෙනවා. උදේ දැන් වෙලාව 6:07ට කිට්ටුයි. ඉතින් ඒ වුණත් මේ විදිහට තමයි පේන්නේ. අපි ඔන්න මුලින්ම යන්න තෝරගත්ත ඩෙස්ටිනේෂන් එක තමයි මේ. ගිහිල්ලාම බලමු කොහෙද කියලා. දන්න අය නම් ගිහිල්ලා තියෙන අය නම් දන්නවා ඇති මේ කොහෙද කියලා. මම යනකොටම මෙතනට යන්න ටිකක් දුර පයින් යන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි ඉතින් අපේ කට්ටිය පඩිපෙළ නැගගෙන කඳු නැගගෙන මේක බලන්න ගියේ. කොකනට් ට්‍රී හිල්. මෙතනට ගිහිල්ලා තියෙන අය දන්නවා මෙතන ලස්සන කොහොමද කියලා. ගොඩාක් ෆොරිනර්ස්ලා මෙතනට එනවා ෆොටෝස් ගන්න, මෙතන බලන්න. මෙතන මේ තියෙන භූ විෂමතා ලක්ෂණේ හින්දා මෙතන බීච් එක හරිම ලස්සනයි. අර මෝල්ඩීව්ස් වල පේනවා වගේ තමයි පේන්නේ. වතුර හැම හරිම ක්ලියර් නිල් පාටක් තමයි තියෙන්නේ. ගොඩාක් සර්ෆින් කරන එන ෆොරිනර්ස්ලා ශ්‍රී ලංකන්ස්ලා ඔක්කොම මෙතනට එනවා. සර්ෆ් කරන්න හොඳම ඒරියා එකක් තමයි මෙතන. ඔයගොල්ලෝ අපේ ආරුගම්බේ වීඩියෝ එක බලුවේ නැත්නම් ඒකත් බලන්න. මම උඩ ලින්ක් එක දාන්නම්. අනිත් වීඩියෝස් උත් බලන්න. ඊළඟට අපි යන්නේ කොග්ගල එයාර් ෆෝස් කැම්ප් එකට. මෙතන පොඩි පාක් එකක් වගේ වල හදලා තිනවා. අපි ඇතුළට ගිහිල්ලාම බලමු කොහොමද එතන තියෙන්නේ කියලා. මෙතනට ආවම ඔයාලට ප්ලේන් එකක ආකෘතියක් තියලා තිනවා. ඒක බලා ගන්න පුළුවන්. ඇතුළට ගිහිල්ලා ඒකේ කොක්පිට් එක කොහොමද ඒ ටික ඔක්කොම බලන්න පුළුවන්. ඒ වගේම එයාර් ෆෝස් එකෙන් කරන පොඩි රෙස්ටොරන්ට් එකක් තියෙනවා. ඒකෙන් ඔයාලට ඕන කෑම බීම ඒව ගන්න පුළුවන්. බුෆේ ඒරියා එකකුත් තියෙනවා ඔයාලගේ. එයාලගේ රෙස්ටොරන්ට් එකේ ස්පෙෂල් ඩිෂ් එක තමයි අද prawn and egg soup. මෙතන උයන්නේ එතකොට සර්ව් කරන්නේ රෙස්ටොරන්ට් එකේ වැඩ කරන්නේ මේ හැමදේම කරන්නේ එයාර් ෆෝස් එකේ සෝල්ජර්ස්ලා. එතකොට දැන් මේ ඔයාලට පේන්නේ රනවේ එකක්. එතන ඈතින් පේනවා හෙලිකොප්ටර් එකක් ලෑන්ඩ් කරනවා. මට ඒක කැප්චර් කරන්න විදියක් නැහැ මේ වෙලාවේ. ඒ වගේම රේල් පාර යනවා ඔයගොල්ලන්ට පේනවා. ඊට පස්සේ මහා පාර තියෙනවා. වගේ පිටිපස්සෙන් තියෙනවා මුහුද. එතකොට ලෝකේ මෙන්න මේ විදියට මේ වේස් හතරම එකට තියෙන එකම තැන මේක විතරයි. ඉතින් හරිම ස්පෙෂල් මේ තැන.
ඔන්න දැන් අපි එහෙනම් පියාඹන්නයි යන්නේ. මේ දැන් අපි ඉන්නේ කොක්පිට් එකේ. එතකොට මේ ඉන්නේ අපේ පයිලට්ලා දෙන්න. දැන් ඊට පස්සේ ඔන්න අපි යනවා තව තැනකට. මම කියන්නේ කොහෙද කියලා. අපි ගිහිල්ලාම බලමු මේ කොහෙද කියලා. එන්න මේ අංකල් තමයි අපිව ගයිඩ් කරන්නේ. එයා තමයි අපිව මෙතනට එක්කගෙන ඇවිල්ලා ඊට පස්සේ අපි යන තැන් වලටත් එක්කගෙන යන්නේ. ඊළඟට යන්නේ කොග්ගල ලේක් එකේ බෝට් සෆාරි ප්‍රෝග්‍රෑම් එකට. එතකොට ඒකේ අපිට එක එක කුරුල්ල జాති සත්තු జాති බලා ගන්න පුළුවන්. වඳුරු එහෙම ඉන්නවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. කිඹුල්ලෝ ඒ වගේම තියෙනවා පොඩි දූපතක්. ඒ දූපතේ පවුල් කිහිපයක් ජීවත් වෙනවා. ඒගොල්ලෝ කරන්නේ කුරුඳු වගා කරලා ඒක කුරුඳු ස්ටික්ස්ුයි පවුඩර් එකයි ඔයිල් එකයි ප්‍රොඩියුස් කරන එක තමයි ඒගොල්ලෝ කරන්නේ. ඉතින් ඒකත් අපිට බලන්න යන තමයි අපි මේ ලෑස්ති වෙන්නේ. අපිට බෝට්ස් දෙකක් ඕනේ වුණා. ඒ වගේම ලයිෆ් ජැකට් ඒ අංකල් කියනවා අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. ඒ වුණාට ඉන් කේස් අපි චූටි ළමයි ඉන්න හින්දා ලයිෆ් ජැකට් දෙකක් ගත්තා. මෙහෙම තමයි ඉතින් අපි ඔන්න යන්න හදන්නේ දැන් බෝට් රයිඩ් එක. ඔන්න අපිට මුලින්ම හම්බ වුණේ යාළුවා. මෙයා හොඳ තඩ සයිස් කබරේක්. මම හිතන්නේ මේ හොඳට පුරුදු ඇති හැමදෙස්සම එනවා යනවා ඇති ඔහොම ඉන්නේ. මේ විදිහට තමයි අපි අපේ බෝට් රයිඩ් එක පටන් ගන්නෙ. එතකොට ඉස්සරහා ඉන්නවා අපේ ෆැමිලි එකේ ඉතුරු කට්ටිය ඉස්සරහා බෝට් එකේ යනවා. අපි පිටිපස්සේ බෝට් එකේ යනවා. ගොඩාක් ටූරිස්ට්ලා මෙතනට එනවා. ඔය හැම බෝට් එකකම ඉන්නේ ගොඩාක් දුරට මේ ටූරිස්ට් කට්ටිය. මේ ඔයගොල්ලන්ට පේන්නේ කොග්ගල ලේක් එකට අයිති වෙන කඩලාන ශාක පද්ධතිය. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ ඇතුලේ චූටි මාළු කුරුල්ලෝ සත්තු එහෙම ගොඩක් ජීවත් වෙනවා. ඉතින් මේ අර කඩලාන හින්දා තමයි ගොඩක් වෙලාවට මේක ආරක්ෂා වෙලා තියෙන්නේ. කිඹුල්ලෝ එහෙම ඉන්නත් පුළුවන්. අපි කිඹුල්ලෝ හොයාගෙන යන ගමනක් තමයි මේ. මේ කඩලානත් එක්කම කිරල ගස් හරියට වැවිලා තියෙනවා. මෙතන මේ කිරල ගහක් තමයි ඔයගොල්ලන්ට පේන්නේ. ඒකේ පොඩි පොඩි ගෙඩි තියෙනවා. තාම පැහිච්ච ලොකු ගෙඩි නෙමෙයි චූටි ගැට වගේ ඒවා. දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ එක එක කුරුල්ල ಜಾති, සත්තු ಜಾති එහෙම බලන්න. සමහරක් වෙලාවට අපි ඒ බලාපොරොත්තු වෙලා එන අයව දකින්න හම්බෙන්නේ නැහැ. ඒක ඩිපෙන්ඩ්ස්. ඒගොල්ලෝ ඉන්න වෙලාවට තමයි දකින්න පුළුවන්. ඒකට අපි මේ යන ගමන හරිම ලස්සනයි. ඒ වගේම මේ අවුව තිබ්බට හරි සිසිලසක් දැනෙනවා මේ කඩලාන ශාකත් එක්ක. එතකොට අපි යන්නේ දැන් මේ කුරුඳු තියෙන අර පොඩි දූපත බලන්න. මේක තමයි දූපත. එතකොට මේකේ ඉන්නවා පවුල් කීපයක්. ඒ පවුල් පරම්පරාවෙම කරගෙන එන්නේ ඒ කුරුඳු රස්සාව තමයි. කුරුඳු කපලා ඊට පස්සේ ඒකේ අපි දැන් ගෙදර සාමාන්‍ය භාවිතයට ගන්න කුරුඳු මිටි තියෙන්නේ. අන්න ඒවා හදලා කුරුඳු පවුඩර් කියන එක හදලා ඊට පස්සේ කුරුඳු තෙල් හදලා අන්න ඒ ජීවනෝපාය තමයි ඒගොල්ලෝ කරන්නේ. ඒක පරම්පරාවෙන් ඒගොල්ලන්ට ආපු දෙයක් කියලා තමයි මේ අංකල් අපිට විස්තර කරලා කිව්වේ. මෙයාලා අපිට පෙන්නනවා ඒගොල්ලෝ කොහොමද ඒ කුරුඳු නිෂ්පාදනය කරන්නේ කියලා. තෙල් නිෂ්පාදනය කරන හැටි පෙන්වන්නේ නැහැ. හැබැයි කුරුඳු කපන හැටි පොතු විදියට අර ස්ටික් එකට ගන්න හැටි එයාලා අපිට කියලා දෙනවා. මෙන්න මේ ගෙදර ඉන්නේ ඔය අපිව ගයිඩ් කරන අංකල්ගේ එක පුතෙක් ඉන්නේ. එයාලා දූපතක ජීවත් වුණාට වයර් ඔක්කොම ඇදලා කරන්ට් එක කොහොම අරගෙන තමයි තියෙන්නේ. මේක අඳුරන්නේ නැති කෙනෙක් නැහැනේ. මේක හරියම ගුණ පළතුරක්. ගොඩක් ගුණයි ඒ වගේම ගණන්.
අංකල් අපිට අරන් එනවා කුරුඳු කොළ මේ ෆ්‍රෙෂ් කොළ ඒක පොඩි කරලා ඒකේ සුවඳ බලන්න තමයි මේ ගේන්නේ. ඔව් ඒකේ සුවඳ හරිම සරයි කියන්නේ අර සාමාන්‍ය අපි ගෙදර පාවිච්චි කරන කුරුඳු වලට වඩා ස්ට්‍රෝං විදියට දැනෙනවා ඒක. Ayo main nak balai no ni. Ini. Hari. Hari uncle ikan. Ini kumamba. Paju pula. එතකොට මේ විදිහට අපි ඊළඟට කැලයක් මැද්දෙන් තමයි යන්නේ. දැන් අපි ඒ කුරුඳු හදන විදිය බලන්න. No. ලොකු නයි නාගතුඹස්සක් කියන එකක්. මේක මටත් වඩා උසයි. සාහෙන උස එකක්. කොහොම නයි මේ කැලේ ඉන්නවද කියලා හිතා ගන්න. මෙන්න මෙතන තමයි තැන. මේක පොඩි නිකන් අර මැටි කයක් වගේ එකක්. මැටි ගහලා තමයි හදලා තියෙන්නේ. එතකොට තාම ෆොරිනර්ස්ලා එතන ඉන්නවා. ඉතින් එයාලා මේ සෙෂන් එක ඉවර වෙලා යනකම් අපි චුට්ටක් ඉඳගෙන ඉන්නවා මෙතන. මෙතනින් ඔයාලට කුරුඳු තේ එකක් එහෙම නැත්නම් කිරළ ජූස් එකක රස බලන්නත් අවස්ථාව හම්බ වෙනවා. ඔන්න එහෙනම් අපි දැන් බලමු කොහොමද මේගොල්ලෝ මේ කුරුඳු හදන්නේ කියලා. කුරුඳු අත්තක් කපලා අරගෙන ඒක සුද්ධ කරන හැටි තමයි මේ පෙන්නන්නේ. ඔය යා පාවිච්චි කරන ටූල් එකට කියන්නේ කොකැත්ත කියලා. මේ තියෙන්නේ උඩ පොත්ත අපි මේක පාවිච්චියට ගන්නෙ නැහැ. ඒක පොහොර වලට තමයි දාන්නේ. එතකොට මේකට කියන්නේ පිත්තල කූර කියලා. මේකෙන් මෙහෙම පිරිමදින්න ඕන පොත්ත පුරුන්න. හඳයි පොත්ත අතර තියෙන ටෙන්ෂන් එක අඩු වෙලා පොත්ත ගලවන්න ලේසි වෙනවා. ඔයාලට ඕන නම් කුරුඳු තේ එකක් බොන්නත් පුළුවන්. නැත්නම් කිරළ ජූස් තියෙනවා. කිරළ ජූස් එකක් බොන්නත් පුළුවන්. කුරුඳු තේකට සීනි තේ වල මොනවද දාන්නේ නැහැ. කුරුඳු කුඩු උණු වතුරයි විතරයි දාන්නේ. කිරළ ජූස් එකට එක ඩබල් ජූස් එකක් තමයි මේක සීනි දාලා හදන්නේ. අපි උඩයක් ඉල්ලගෙන පොඩි. කිරළ එක ගෑස්ට්‍රයිටිස් වලට එහෙම හොඳයි. කුරුඳු තේ එක දියවැඩියාව කොලෙස්ටරෝල් වලට එහෙම හොඳයි. මෙහෙම තමයි කුරුඳු පොත්ත ගන්න. ඊට පස්සේ මේක වේලෙනාම දරට ගන්න. මේක ලේයර් එකක් ලියන එක. එක ලේයර් එකක් තියෙන්නේ. Tapi ibu orang kali mana tahu? Kira tunai. Siluman tunai. ඊට පස්සේ ඔය කට්ටකට චූටි චූටි කුරුඳු කෑලි පුරවලා එක සැට එකක් ජොයින් කරලා අඩු දෙකට විතර කෝටු හදනවා. ඒ කෝටු මේ වගේ ළමයින්ට දාලා තමයි වේලන්නේ. ඔය දාලා Sim, ini ngerti bang. Rasa mana rasa kemarin. Dan මේ මොනවාද කුරුඳුද? කුරුඳු.
ජෝස් කීයද කිව්වේ? සීතල වෙලාවට යටිපතුල් වල ගාලා මසාජ් කරාම ඇඟ උණුසුම් වෙනවා. නහය බර වුණාම උණු වතුරට මේන් ඩ්‍රොප් එක 3ක් දාලා කුමාලය අලන්න ගන්න පුළුවන්. එතකොට දත් කැක්කම හැදුනාම පොඩි පුළුන් කෑල්ලකට මේන් ඩ්‍රොප් එකක් දාලා දත කපලා විනාඩි 30ක් කරාම හොඳයි. එතකොට ගෙවල් වල පහන් පත්තු කරනවා නම් ඒ පහනට මේන් ඩ්‍රොප් දෙක 3ක් දාලා පත්තු කරාම හොඳ සුවඳකුත් එනවා. ඒ සුවඳට මధుර වෙන්නේ. අවුරුදු 4ක් 5ක් වුණා තියාගන්න පුළුවන් වීදුරු බෝතලයක දාලා තියන්න ඕනේ. එතකොට මේ කුඩු එක පාවිච්චි කරන්නේ කුරුදු තේක හදන බොන්න බොන කරිවල දෙඩ බොන කිත්තේක දාලා බොන්න පුළුවන්. කරිවල දාන්න පුළුවන්. ගොඩක් හොඳයි දියවැඩියාව කොලෙස්ටරෝල් තියෙනකට. මේ කැලි එකේ කුඩු එකේ දෙකම අවුරුදු 4ක් 5ක් තියාගන්න පුළුවන්. තෙල් එක සල්ලි දෙත් වෙන්නේ නැහැ. ඒක පරණ වෙන සුවඳ වැඩි වෙනවා. මේක අවුරුදු 4ක් 5ක් තියන්න පුළුවන්. මේ කැලි එක කුඩු එක දෙකම දෙන්නේ රුපියල් 2000යි. ඔය එකේ 1500යි. මෙන්න මේ විදිහට වංගෙඩිය දාලා තමයි ඒගොල්ලෝ අර කුරුඳු පවුඩර් එක හදාගන්නේ. සාමාන්‍ය වංගෙඩියක් සහ සාමාන්‍ය මෝල් ගහක් පාවිච්චි කරලා මේ තියෙන්නේ යාළගේ ප්‍රොඩක්ට්ස් ටික. කුරුඳු ස්ටික් එක, කුරුඳු පවුඩර් එක, මේක මේ පැකට් දෙකම රුපියල් 2000ක් වෙනවා. මේ කුරුඳු ඔයිල් එක, මේ කුරුඳු ස්ටික් එකයි පවුඩර් එකයි අවුරුදු ගාණක් තියාගන්න පුළුවන්. කුරුඳු ඔයිල් එක නම් එක්ස්පයර් වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. තව යන්න ඒකේ සුවඳ ඉන්සෙන්ස් එක වැඩි වෙනවා කියලා එයා කියන්නේ. කුරුඳු කෝට්ටක් ගත්තම ඒකේ එක ලේයර් එකයි තමයි අපිට කපලා ගන්න පුළුවන්. ඊට වඩා ගන්න බෑ. ඊට පස්සේ ඒක දර වලට තමයි පාවිච්චි කරන්නේ. You can take මෙන්න හම්බුණා මට මගේ ජූස් එක. මේ කිරල ජූස්. මේකේ රහ හරියට වුඩ් ඇපල් වගේමයි. හරි රසයි ඒක. ඒක ගොඩක් ગેස්ට්‍රයිටිස් වලට එහෙම හොඳයි කියලා කියනවා. මේ තියෙන්නේ කුරුඳු කෝට්. අර ලේයර් එක ගලවලා ගත්තට පස්සේ ඉතුරු වෙන කෝට් දරට ගන්න කෝට් තමයි මේ. ඊළඟට අපි ආවේ ෆිෂ් තෙරපි කරන්න. මෙයාලා ළඟ ටැංකි ගොඩාක් තියෙනවා. ලොකු ටැංකි. ඒවට මේ විදිහට ලෑලි ගහලා බංකු වගේ ලෑස්ති කරලා තිනවා. ඒක ඉඳගෙන තමයි මේ තින්නේ. ඉඳගෙන තමයි කකුල දාගන්න ඕනේ. මාළු ගොඩක් ඉන්නවා. මේ චූටිම මාළු. එහා පැත්තේ ඉන්නවා ටිකක් සාහෙන්න ලොකු මාළු. සාමාන්‍යයෙන් කෙනෙක්ගේ අල්ලක සයිස් වගේ ඉන්න මාළු ඉන්නවා මේකේ. තෙරපි එක කරලා නැති අයට දැනගන්න තමයි කියන්නේ මේක කරනකොට හරිම මේ අර ටික්ලින් කිචි කියලා කියන්නේ අපි අන්න එහෙම මුලින් නම් හරි අමාරුයි ඒක. ඊට පස්සේ ටික වෙලාවක් යනකොට ඒක ඇඟට හුරු වෙනවා. ඒ අර ඒගොල්ලෝ කනකොට එන ටික්ලින් එක මුලින්ම දාපු කෙනෙක්ට නම් දුවන්න හිතනවා මාළු මෙහෙම කනකොට. මේකෙන් කරන්නේ දැන් මේ මාළු අපේ කොහේ හරි ස්කින් එකේ තියෙන ඩෙඩ් සෙල්ස් මැරිච්චාම එයාලා කනවා කියලා තමයි මම අහලා තියෙන්නේ. ඔන්න අපිට හම්බුණා තව යාළුවෙක්. මේ ඉන්නේ කිඹුල් පැටි ඒක ඇත්තටම. මෙයා දැන් නිදාගෙනලු ඉන්නේ. ඒ හින්දා තමයි ඇස් අරින්නේ නැත්තේ. කට නම් අරගෙන ඉන්නේ. මෙයාලව අපිට ගානක් දීලා එක බෝට් එකකට කියලා තමයි ඒගොල්ලෝ ගාන ගන්නෙ. ගානක් දීලා මෙයාව අල්ලන්න පුළුවන්. අතේ තියාගන්න කරන්න පුළුවන්. මේ වෙලාවේ එයා නිදි. ඉතින් අපිට එයාගේ ඇස් දෙක නම් බලන්න විදියක් නැහැ. එයාලා කියන විදිහට මෙයා හපන්නේ කරන්නේ මොකුත් නැහැ. පැටියකින්ද තාම.
මෙයා මෙහෙම අතේ තියාගත්තම නිකන් කටුස් එක අතේ ඉන්න වගේ ෆීලිං එක. එයාගේ කකුල් වල තියෙන අර ඒ කටු වගේව අතේ යනවා. එයාගේ ස්කින් එකත් හරිම රෆ්. තව ලොකු වෙනකොට ඊට වඩා රෆ් වෙනවා ඇති එයාලගේ ස්කින් එක. ඊට පස්සේ අපේ ඒ ටූර් එක ඉවරයි. එතන ලේක් එකේ දැන් අපි ආපහු අපි හිටපු තැනට යන්නේ මේ ගමන පටන් ගත්ත තැනට. මේ අපේ යාළුවා අපිව බලන්න ආපහු ඇවිල්ලා අපි යනකොටත් හිටියා. මෙන්න දැන් ආපහු ඇවිල්ලා මේ කඩලාන ඒරියා එකේ කැලේ ඇතුලේ මේ වගේ අය ගොඩක් ඉන්නවා ඇති. එයාගේ සයිස් එක දැක්කම පේනවා බඩ හෙන ලොකුයි. මෙයාගේ සයිස් එක සාමාන්‍යයෙන් මීටර 1.5ක් විතර තියෙනවා. ඊට පස්සේ අපි ආවේ කන්න ඇත්තටම දැන් වෙලාව 3:00 විතර. හොඳටම බඩගිනි වෙලාව. කෑම කාලා ඔන්න එහෙනම් අපි ආවා තල්පේ බීච් එකට. මෙතන වයිබ් එක නම් කියලා වැඩක් නැහැ. අමුතුම වීව් එකක් තියෙන්නේ. මෙතන හරිම ලස්සන තැනක්. මෙතන දැන් ඔය කීප දෙනෙක් ඉන්න තැන පේනවා. එතන ස්වභාවිකවම පූල් එකක් වගේ හැදිලා තියෙන්නේ ගල් වට වෙලා. ඉතින් එතන හරි සේෆ් ඉන්න පුළුවන් බහැලා. හැබැයි සමහරක් වෙලාවට රැල්ල හරි සැරට ගහනවා. එතකොට ඔය ඇතුලේ පූල් එක වගේ එකේ ඇතුලේ ඉන්න කට්ටිය එළියට විස් වෙලා එනවා. එතකොට හරි පොඩක් පරිස්සම් වෙන්න ඕන. ඒ ගැනත් පූල් එකක් වගේ තිබුණාට. මෙතන හරිම ලස්සනයි. ඔය ගල් උඩ පාසි වගේ ඒවා මුහුදු පැලෑටි එහෙම වැවිලා තියෙනවා. ලස්සන කොළ පාටයි. ඒවයි චුටි මාළු ඉන්නවා. පොඩි බෙල්ලෝ ಜಾති එහෙම ඉන්නවා. මේ වලට කොළ පාටට පේන්නේ ඒ අර මේ මුහුදු පැලෑටි පාසි වගේ ඒවා. සමහරක් අය දන්නවා ඇති අර සීමූස් ජෙලි කියන එක. ඒක මුහුදු පාසි జాතියක්. ඒක තමයි අපි ජෙලි විදියට හදලා කන්නේ. ඒකත් මෙතන වැවිලා තියෙනවා. මෙයා නම් ඇක්වාමෑන් වගේ තමයි. වතුර කොහෙද? එයා එතන. වතුර තියෙනවා නම් වෙන මොකුත් ඕනේ නැහැ. මේ තියෙන්නේ මම අර කියපු සීමූස් ජෙලි එක. මේක වේලලා ඊට පස්සේ තමයි ඒක උණු වතුර දාලා ජෙලි විදියට හදලා මේ ගන්නෙ. මෙතන සන්සෙට් එක හරිම ලස්සනයි. මේ වතුර හරිම ක්ලීන්. ඒ වගේම තමයි හරිම සීතලයි මේ වතුර. හරියට නිකන් නුවරඑළිය ලේක් එකක ඉන්නවා වගේ. ඒ තරම් හරිම කූල් මේ වතුර. ඒකට හේතුව නම් මම දන්නේ නැහැ කියලා. සමහර විට ගල් හැම ගොඩක් තියෙන හින්දා වෙන්න පුළුවන්. මෙතන සන්සෙට් එක හරිම ලස්සනයි. ඒ වතුරත් එක්ක ගල්ුයි පොල් ගස් එහෙම ඔක්කොම එක පේනකොට ඒ ඒරියා එකේ නානායට වෙනම තනක් හදලා තිනවා. ෂවර්ස් දාලා ඒගොල්ලන්ට ඇඳුම් මාරු කරගන්න, ආයෙ බොඩි වොෂ් කරගන්න, නාන්න කරන්න ඔක්කොටම. ඉතින් එතන ඉවර වුණාට පස්සේ එතන එන්ජොයි කරලා ඉන්නාට පස්සේ අපි ගෙදර යන්න තමයි පිටත් වෙන්නේ. මොකද මේක one day tour එකක් හින්දා අපි back to home යන්න හදන්නේ දැන්. මෙහෙම තමයි අද අපේ මිරිස්සේ ගමන අපි විනෝද වුණේ. කොහේ ගියත් මොනවා කරත් කෑම අමතක කරන්න බෑනේ. ඒ හින්දා රෑට අපි හොඳ සී ෆුඩ් පොත්තු එකක් කාලා තමයි අපේ ගමන ඉවර කරේ. මේ වීඩියෝ එක බලපු හැමෝම ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම channel එකේ අනිත් වීඩියෝස් බලන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.